හැලෝ ප්‍රින්ස් ඉතින් සාදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකට අද කරන්න යන්න වෙනස්සේ වීඩියෝ එකක් මං මීට මාසකල කලින් විතර දැම්මා පෝස්ට් එකක් ඒක දැම්මේ ඔයාලට මයි ප්‍රශ්නමකින් අහන්න කියනවනම් ඒ ප්‍රශ්න අහන්න කියලා එතකොට ඒකට කමෙන්ට් එකක් වැටලා තිබ්බා මම මෙහිම නෙමෙයි අතර මේවට උත්තර දෙන්න හිටියේ මේ යාළුවෝ කට්ටියත් එකතු කරගෙන ඒවට මට මේ වීඩියෝ කරන්න බැරි වුණා දැන් පෝස්ට් එක දාලත් මාසයක් විතර වෙනවා දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ නිමාඩු හින්ද පොඩි වෙකේෂන් එකක් සෙට් කරලා තියෙන්නේ. එතකොට යාළුවෝ ටිකක් නෑ. ඉතින් මම මේක තනියම කරන්න හිතුණා හිතුවා. නැත්තම් මේකත් තව කල්යන හින්දා. දැන් මම ඊට වීඩියෝ එකක් දාන්න බැරි වුණා අපේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බේ. ඒ ඉවෙන්ට් එකේ වීඩියෝ එකක් ඉක්මනටම වැටෙනවා. ඒක හින්දා මම හිතුවා මේ වීඩියෝ එකකින් තනියම හරි කරලා දානවා කියලා. එහෙනම් ඔන්න ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ඉතින් හරි ඔන්න තියෙනවා මගේ channel එක මම පෝස්ට් එකක් දැම්මේ දැන් මාසෙකට විතර කලින් within 1 month ago කියලා බලමු ඔයාලගේ කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකම තියෙන්නේ බයෝ වැඩ කරපු විදිය ගැන මුල සිට අගට ලොකු වීඩියෝ එකක් ඕනේ දෙන්නම් වීඩියෝ එකක් ලොකු වීඩියෝ එකක් දෙන්න කලින් කියනවනම් ඉතින් කියන්න තියෙන්නේ බයෝ වැඩ කරපු විදිහ මෙහෙමයි බයෝ ඉතින් ලොකෝට කළේ පාඩම් කරපු එක තමයි ඒවාට මම මෙහෙමයි හරිද මං අර පාඩම් කරන එකෙක් නෙමෙයි හරිද මට පාඩම් කරන සාමාන්‍ය මතක හිටින්නෙත් නෑ එතකොට මං ගොඩක් කළේ බයෝ වලට රූප ඇඳන් පාඩම් කරපු එක සාමාන්‍ය රූප අඳින්න පුළුවන් ඒවා තියෙනවා බැරිව තියෙනවා මම දන්නවා ඒක ඒවනේ මං ගොඩක් කළේ සමහර නිකන් අර බෑ වගේ හිතන ඒවාටත් මම රූප ඇඳලා රූප ඇඳලා රූප වලින් තමයි ගොඩක් කළේ මම නැත්තම් මතක හිටින්නෙම නෑ තාම පාඩම් කරන මං මේ රූප වලින් තමයි රූපයක් ගන්නවා රූපෙට මොන හරි දාලා එහෙම තමයි පාඩම් කරන්නේ බයෝ ආයිතින් බයෝ ගැන කියනවා නම් පාස් පේපර්ස් නම් බයෝ ලොකුවටම පාස් පේපර්ස් කරන්න ගියේ නෑ ටිකක් කළා කියන්නේ ෆිසික්ස් වගේ එකක් ගත්තොත් නම් පාස් පේපර්ස් කරන එක තමයි හොඳ ඒකට බයෝ වගේ එක නිකන් පාඩම් කරන එක හොඳයි කියලා හිතනවා මට පාස් පේපර්ස් කරනවට වඩා මම මට හිතන්නේ කියන්නේ සමහර කට්ටියට ඒක වෙනස් වෙන්න පුළුවන් මට නම් එහෙමයි හරිද මම ඔක ගැන ලොකු වීඩියෝ එකක් කරන් ඉන්න ඒක දැනට ඇති ඊළඟට අහලා තියෙනවා ඒ ලෙවල් අන්තිම මාස 4 වෙද්දි දවසට පැය කීයක් පාඩම් කළාද ඒ ලෙවල් අන්තිම මාස 4 වෙද්දි මම ඕකට දාලා තියෙනවා මුලින් වීඩියෝ එකක් අර දවසේ පැය 24 මදිද වීඩියෝ එකක් දාලා තියෙනවා මම කොහොමද ටයිම් මැනේජ් කරගත්තේ කොහොම ටයිම් මැනේජ්මන්ට් ෂෙඩියුල් එකක් හදන වීඩියෝ මම දාලා තියෙනවා ඒකට ඒ දාලා තියෙන එකේ මම උදාහරණ කරගන්න කොලේ තියෙනවා මම එහෙම හදපු එකක් හරිද එතකොට මේ ඒකේ තියෙනවා මං වැඩ කරපු පැය ගන්නකොට දැක්කත් දන්නේ බැලුවා නම් ඒක සමහර දවස් වලට පැය 14 15 කරපුවක් තියෙනවා normally නිකන් අන්තිම මාස 4ට වඩා අන්තිම මාස 3 විතර වෙද්දි මම පැය 10 කට වගේ වැඩ කළා ඒක ඉතින් මේ අනේ වන්ද කොහොම කියලා තියෙන දැන් නම් තියෙන්නේ දැන් එහෙම කරන්නත් බෑ ඒ කාලේ නම් ඒ ගන්න වගේ වැඩ කළා ඉතින් ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා ඒක හරියට මට මෙච්චර කරන්න කියලා කියන්න බෑ එක එක්කෙනාට වෙනස් වෙනවා ඊළඟ ප්‍රශ්නේ අයියේ ඔයා මොන ඩොක්ටර් කෙනෙක් වෙන්නද ඉන්නේ හොඳ ප්‍රශ්නයක් ඒක ඇත්තටම මං තාම හිතලත් නෑ මොන ඩොක්ටර් කෙනෙක් වෙන්නද ඉන්නේ මෙහෙමයි මට දැන් අපි හිතමුකෝ අපි දැන් මෙතන අවුරුදු 5ක් ඉගෙන ගන්නවානේ මෙඩිසින් ඇවිල්ලා අවුරුදු 5ක් විතර මෙතන ඉගෙන ගන්නවා හරිද ඊට පස්සේ අපි හිතමුකෝ ස්පෙෂල් මොකක් හරි කරනවා කියලා එතකොට රට ගිහිල්ලා එතනත් ඉගෙන ගන්න වෙනවා තව අවුරුදු 5ක් විතර හරිද ඇත්තටම මට ලොකු අදහසක් නෑ එහෙම කරන්න මට නිකන් හිතෙනවා ටිකක්
නිදහසේ ඉන්න පුළුවන්න හොඳයි වගේ ඒක ඉතින් මෙමයි තැම් මෙම කිව්වට ඒ කාල කොමිදන්න හරි ඒකතින් හරිර මෙම ඒක දෙන්න දිරුත්තිර තමයි කෙලින් දෙෙනවන මට තාම හෙම දසන්න මුලින් මිනිසින් නිවර කරගන්න තමයි ප්‍රධාන අරම අනික මේ YouTube චැනල් දෙයක් කරන්ගෙනවා ඒ දෙක කොහොමරි ගොඩදා ගන්නත් තෝනි හරි ඊළඟ ප්‍රශ්නය යංගෝ අය එකඩමික් කොලට ටැබ් එකක් ගත්දී බලන්න ඕනි ඒවා එකක් කියන්න ඩිස්පේ සයිස් එකට ඩිස්පේ සයිස් එකත් මෙන්ෂන් කරන්න ඔයාලා ෆුලි දැන් ඩිජිටල් නෝට් සොලින්ද කරගෙන කරන්නේ කත්වන්ද හරදින හරියට පැහැදිලිනෑ හරි මේ ආනෙ ටැබ් සින්නගෙන් ටැබ්බයක් මෙහෙමයි ඕන වෙනවා ටැබ්බයක් ටැබ්බයක් ගත්ති බලන්ඩෝඩේවා ලොකෝට නෑ ස්පේස් එක තියනද බන්ඩ හොඳ ස්පේසියක් තියනයක් ගන්න කොමත් වන්ට ඉට්ටෙන් උඩ වගේ කරතරම් හොඳයි 64 වගෙන මදි වෙන 64GB මදි වෙන 128කින් උඩ වගේ ගන්න Apple වගේ ගන්න ඕන 128.256 වගේ ගන්න ඉතින් හොඳයි ඊට පස්සේ ගද්දි බලන්න ඕනේ තමයි සිම්මයක් දාන්න පුළුවන්ද ඒ බලන්න ඕනේ ෆෝන් එකෙන් Wi-Fi දෙන්න ඕන මගේකට සිම්මයක් දාන්න බෑ මේ iPad එකක් තියෙන මගේ හරි බලන්න ඕන ප්‍රධානම දේ තමයි ටැබ් එක මොකක් වුණ වර්ගය මොකක් වුණත් කමන්නේ ප්‍රධානම දේ තමයි තියෙන්න ඕනේ අර පෙන්සිල් එක එක්කෝ පිටින් අරගෙන හරි නැත්නම් ටැබ් එලිමනයක් හරි කොහොම හරි වෙන්න ඕනේ පෙන්සිල් එකෙන් ලියන්න පුළුවන් වෙනවා මෙඩිසින් එනවා නම් ඔය ගොඩක් වෙලාවට දැන් අපේ කට්ටිය ලියන්නේම ටැබ් වල ඒක නෝට් ඔක්කොම තියෙන ටැබ් වල දැන් මෙතන තහවල තියෙනවනේ මේ පොඩි ඩිජිටල් නෝට් වලින්ද තියෙන එක එතකොට මෙහා පොතුත් තියෙනවා නැත්තේ හරිද එතකොට ඔය පොත් ගොඩා ගොඩගහන් ඉන්නට වඩා හොඳයි මේක නෝට් එක දාන්න ඉන්නේ. එතකොට ප්‍රධාන දේ තමයි බලන්න ඕනේ පෙන්සිල් එකක් තියනවාද හොඳ ස්පේස් තියෙනවා. ඒ දෙක තමයි ප්‍රධානම බලන්න ඕනේ දෙක. ඩිස්ප්ලේ සයිස් එක ගැනත් අහනවා ඩිස්ප්ලේ සයිස් ඉතින් මගේ නම් තියෙනවා ඉඳන්නේ 11 ඉන්ච් කොහෙද 11 ඉන්ච් එක උඩට නැති 11 ඉන්ච් ඊට වඩා වැඩියක් ගන්න 11 ඉන්ච් එකට වඩා පොඩි නම් ඉතින් මේ පොඩක් මදි වගේ. ඒක ඒ සයිස් හරිය නැත්නම් ඊට වඩා ලොකු එකක් හරි ගන්න. ඊළඟ ප්‍රශ්නය අයියේ මේන් කැම්පස් එක ගැන විස්තරත් කියන්න මේන් කැම්පස් එක කියන්නේ අපේ මේ රෝහණ මේන් කැම්පස් එක එතකොට මේ ඒ ගැන විස්තර මාත් ලොකොට දන්නේ මොකද මම මේන් කැම්පස් එකට තාම ගිහිල්ලා නැහැ අපි ඉන්නේ මෙඩිකල් ෆැකල්ටි තියෙන්නේ ගාල්ලේ මේන් කැම්පස් එකේ තියෙන්නේ මාතර එතකොට මේ ලොකුවට සම්බන්ධයක් නැහැ මේ අපි ඉතින් ගොඩක් කාඩ වෙන්නේ ස්පෝර්ට් වලට තමයි මේන් කැම්පස් එකට අපේ ස්පෝට් තියෙනවා අපේ තියන්න බැරිවට මේන් කැම්පස් එකට ඊළඟ ප්‍රශ්නේ බයෝ කරද්දි ඕනේ වෙන අමතර පොත් මොනවද බයෝ කරද්දි ඕනේ වෙන අමතර පොත් ඒ කියන්නේ ඊළඟ වලට බයෝ කරද්දි ඒ වෙන්න තියෙන හිතනවා බයෝ කරද්දි ඒ ලෙවල් ඉන්නේ හරි බයෝ කරද්දි ඕනේ වෙන අමතර පොත් බයෝ කරද්දි ඕනේ වෙන අමතර පොත් මන්නම් වෙන අමතර පොත් මොකුත් පාවිච්චි කරේ නෑ සම්පත් පොත් දෙක තිබ්බා ක්ලාස් වලට යොට්ටර මනන් ටික තිබ්බා ඊට පස්සේ ඉතින් පාස් පේපර්ස් ටික එච්චරයි එතරින් එහාට දේවල් මං හිතන්නේ බයෝ වලට ඕනේ මේ කියලා මම පේසරුවත් කරේ නෑ බයෝ වල මේ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පේසරු කරන්න අවුලක් නෑ මම පේසරු එහෙම කළේ ගොඩක් ෆිසික්ස් වලට තමයි එතකොට බයෝ වලට මං ගාව තිබ්බේ ඔය සම්පත් පොත් දෙකයි ඊට පස්සේ පාස් පේපර් ටිකයි ක්ලාස් වලට යොට්ටි එච්චරයි ඊළඟ එක කිල්ලෙක් එහෙම ඉන්නවද මාර ප්‍රශ්නයක් අමතක කරන්න ඒ ලෙවල් වලට පාස් පේපර් විතරක් කරාම ඇතිද ඒ ලෙවල් වලට පාස් පේපර් විතරක් කරාම ඇතිද මෙහෙමයි ලොකු රිසල්ට් දාන්න බලාපොරොත්තු වෙන්න නම් එපා ඉතින් පාස් පේපර් විතරක් කරලා මහා ලොකු දේවල් කරන්න බෑ හරිද මම සාමාන්‍යයෙන් කරලා සමහර අය කියනවානේ පාස් පේපර් කරන්න පාස් පේපර් ගන්න කියලා මං එහෙම කරපු මිනිස්සෙක් නෙමෙයි හරිද මම පාස් පේපර්ස් ගොඩක් කළේ ෆිසික්ස් වලට තමයි ෆිසික්ස් වලට ගොඩාක් කළා කෙමිස්ට්‍රි වලට ටිකක් කළා බයෝ නම් මේ අන්තිම ටික පොඩ්ඩක් කළා එච්චරයි එතකොට පාස් පේපර්ස් විතරක්
පාස් පේස් විතරක් කරලා පිසික්ස් වගේ එකක් සීයකට ලංවෙන් වගේ පුළුවන් කෙමස්්‍රීත් හොඳ ලකුණක් ගන්න පුළුවන් හොඳ කියන්නේ සීයක් විතර දාගන්න පුළුවන් වෙයි අර හොඳටම පාසවස් රවුද්දු ගානක් කරලා යන් පටපාටන් ඔය කරගත්ත පුළුවන් ඒ ගාන්ට විතර ගණ්ඩ බයෝනං පාස් පේපස් කරලා පුළුවන් වේද කියන්න මං හරියටම දන්නේ මොකද මේ බයෝවල සාමාන්‍ය කර හබුව අහනොත් අඩුයි යම් පාඩන් කරන හොඳ නීද බයෝ එක මෙහෙම කරන්න බයෝවලට නියන් අර තෝරගත්ත පාටන්ටිය කර අරගෙන දැන් සාමාන්‍ය මුල් පාඩම් පහ ලොක පරාසයක් න පහට ඒටි හරි පාඩන් කරන්න ඇත නිකම් පාස් වස් විතරක් කරලනම් මේ කරන්න බැරිවි අර දෙකනම් මොක්කරි කරගත් හැකි පාස් වස් කරලා ඊළඟ ප්‍රශ්නි first of all I wish you all the best අයියා thank you do medical student at the University of Rona get hostel recommendation of all 5 years ඕ මම හිතන්නේ මේ පහටම හම්බෙනවා මන් තාම හොස්ටල් ගියෙත් නෑ මන් දන්න තරමින් පහට අවුරුදු පහටම හොස්ටල් හම්බෙනවා හැබැයි මේ පටන්ගත්තම හොස්ටල් හම්බෙන්නේ මාස 5ක් විතර ඉන්න ඕනේ එලි බෝඩින් වල ඊට පස්සේ තමයි හොස්ටල් හම්බෙන්නේ දැන් අපේ කට්ටියත් මේ ටික කාලෙකට කලින් තමයි හොස්ටල් වලට ගියේ මගේ යන්න අදහසක් තියෙන මන් තාම ගියේ නැහැ ඊළඟ ප්‍රශ්නි බ්‍රෝ ඔයාගේ ගැච්චගේ ෆිෆ්ෂයි ෆෝර්ෂයි අයි න අපෝ ඉන්න ගොඩක් සැයෙන් ඉන්න මේ මං අතුරන මගේ හොඳ මේ අලුම දෙන්න තුන් දෙනෙක් විතර ඉන්නවා ඉන්න ප්‍රශ්නය තවයක් කියන්න නෙමේ සමහරවෙලාට සමාර් කැම්පස්වල මේ ෆර්ෂයි කටිට වැඩි සිකට ශේතච්චය කට්ටිය ඊළඟ ප්‍රශ්නය යුනි එකකට සිරෙක් වෙන්න නම් ප්‍රයිවට් කී පාරක් උසස් පෙළ ලියන්න පුළුවන්ද යුනිකට සිලෙක්ට් වෙන්න නම් ප්‍රයිවට් කී පාරක් උසස් පෙළ ලියන්න පුළුවන් යුනිකට සිලෙක්ට් වෙන්න නම් ප්‍රයිවට් මේමයි ෆර්ෂයි සෙකන්ඩ්ෂයි ස්කෝලෙන් ලියන්න දෙන්නේ ඊට පස්සේ ඊළඟ ශයේ කොහොමත් ප්‍රයිවට් එතකොට මෙතන හනි යුනි එක සිලෙක්ට් වෙන්න නම් ප්‍රයිවට් කී පාරක් උසස් පෙළ ලියන්න පුළුවන් යුනිකට සිලෙක්ට් වෙන්න ප්‍රයිවට් ඒ ප්‍රශ්නි මට තාම තේරෙන්නේ හරි ඒගැන මහිතන ප්‍රයිවට් විතරත් දන්න මේ අහන් කොහොම කලත් ශයිතුනයි ලියන්න පුල හරි ස්ටිප් කරනන ස්ටිප් කරලා එහෙමයි ඇතන් මන් දන්න තරමින් කොහොම හරියටම කියන්න දන්න මන් දන්න තරමින් ශයිතුනයි එකට ලියන්න පුලන් ප්‍රයිවට්ද ස්කෝලෙන්ද මොන විදිර කරත් ශයිතුනයි ලියන්න පුල ඊළඟ ප්‍රශ්නය මාසෙකට කීයක් විතර වියදං වෙනවද මාසිකට වියදම් මාසකට මටන වියදම් වැඩීමේ මට පෝඩිමට 12,500ක් කෙන මාසිට ඉට පසේ කෑම්බීම යොක්කොමත් එක් 40 ගණක් විතර යන වනිකම යන්නටේ මන් සාමාන්‍ය සත්‍යයම සතියම ගෙතරෙනවා සේන්ස් වැඩිද නිමාට මම සේන්ස් වල දෙරිද ගෙතර එතකොට ඉන්ඩ සල්ලියනවා ගම් පහිතන් ගාලට ගාලි අප ති පැකරටිය මං දොට ගම්පයිතන් ගලට හයිවේ පොට්ට වීදන් වැඩි පන්න 40 ගණකතර සෙට්නවා මේ ඊට ආඩුවෙන් කරගන්න පුළුව ඩ්‍රෙස් කෝඩ්ඩයක් තියෙනවද ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවද කියන්නේ ඩ්‍රෙස් කෝඩ්ඩයක් ඇත්තරම නැහැ ඒ වුණාට අරර ලෙච්චේකට යද්දී ඒට ලෙච්චරස්ල බලාපොරත්තු වෙන අපි වැදගත දිරයි කියලා එතකොට නෝමලි යන්නේ එකන්නේ සාමාන්‍යින් ඩෙනිම ටීෂට් එකඳර යන්නේ නැහැකව හරි නෝමල යන්නේ ෆෝමල් ඇතර ෂේට් එකඳලා මේ කලිසමදල ෂේට යට කළ තම යන්න ඒ සාමාන්‍ය හැටි ඇරි මේ රැවුල කවන්ඩ හෙම සිද්ධිටිකත් තියෙනවා ඒක ලොක්කොට රැවල කපට්ට මේ අත්‍යවශ්‍ය නැහැ මේ සමහර ලෙච්චදස්ලා කියනව රැවල කපන්ඩික හෙම කිවොත් රැවල කපන චර පාට්ටයිම් ජොබ් කරන අයි ඉන්නවද මොනවද කරන පාට්ටයිම් ජොබ්ස් පොඩ්ඩක් හරි පාට්ටයිම් ජොබ්ස් කරන අය මං දැනුවත්ව එහෙම
මෙඩිසින් වල ලොකෝටම මේ පාට්ටයිම් ජොබ්ස් කරන ගමන් කරන අය නැහැ ක්ලාස් කරන ඉන්නවා තම එක පොඩිපොඩි දේවල් කරන්න ඉන්නවා ඒරනම් නියන්නද පාටයිම් ජොබ්යක් තියාගෙන මිඩිසින් කරන හෙම මන් දන්න තරමින් කවුරුත් නැහැ ක්ලාස් කරන අයින ඉන්න FB පෝස්ටල තියෙන විදිහට සමහර සර්ලා දැන් කියන විදිහට මෙඩ්සිරෙක්ට එක ගැන පික්ඩට් කරනවා ඒක මෙහමයිති අපිට නඟති අවුලන්නේ සෑන කලිතන් කැමැතෙන් ද අපිගන් එහෙම සිරෙක්ටුනගේ අවුලන්නේ මේ කොන කට්ටකාගෙන කරන්න කැමති කට්ටියන එන්න එතවලති එක අවුලන්නේ ශයිස්කෙප් කරලා ආපුුව ඉන්නවාද ශයිස්කෙප් කරලා අගට්ටි ගොඩක් ඉන්නවා අතර පාකතර ඉන්නවා අවුලන්නේ අපේ මුල බැද්ජක 240යි එතකොට එතන ඉන්න හදරවස් දෙනම සයිඩ ස්කිප් කරලා ආපුකට ඒකන්නේ 4 වෙනි ශයික 5 වෙනි ශයික විතර තර්ඩ් ශයිය වරතෝගයක් ඉන්නවා සෙකන්ඩ් ශයිය හිනතෝගයක් ඉන්නවා ෆස්ට් ශයියත් ඉන්නවා ඔක්කොම ඉන්නවා සාමාන්‍යයෙන් සෙකන්ඩ් ශයිය තර්ඩ් ශයිය වැඩිද මන්ද ෆස්ට් ශයියට අයට වැඩි මම දන්න කරන්නේ එහෙනම් ඉච්චරයි ප්‍රශ්න තියෙන්නේ හරි එනම් ඔන්න අදර ප්‍රශ්න ඉච්චරයි අදරම මේ වීඩියෝ ඉවර කරනවා මම තව පෝස්ට් එකක් දාන්න ඔයාලට තව මේ ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒකට කමෙන්ට් එකක් දාගෙන යන්න මේ විදිහේ වීඩියෝ එකක් මම තව මාසෙකින් දෙකකින් ආයි ගන්නවා එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් වෙන්න මාන්සිර වැඩ කරනවාට ජයෙන් ජයෙන් වෙන්න